නමෝ බුද්ධාය. පින්වත්නි, අපගේ දෙමව්පියන් පළමු ගුරුවරුන් බුදුන් වහන්සේ මහා බ්‍රහ්මයාට සම කළේ අපගේ දෙමව්පියන්. එහෙම සම කරන්න හේතුව මහා බ්‍රහ්මයෙකු සතු ගුණධර්ම 4ක් ඔබේ මගේ දෙමව්පියන් ළඟ තියෙන නිසා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ ධර්මතා 4න් අපගේ දෙමව්පියන් යුක්තයි. වර්තමානයේ අපි මේ විදිහට කතා කරන්න, ලියන්න, කියන්න, යමක් නිර්මාණශීලීව හිතන්න මේ ශක්තියක් ගොඩනැගුණේ අපගේ දෙමව්පියන් අපට ලබා දුන්නා වූ ඒ ශක්ති බලය නිසා. යම් කිසි කෙනෙක් පින්වත්නි වර්තමානයේ දිහා බලලා අද අපිට ශරීරයෙන් උස්මහත් වෙලා යමක් හොයා සපයාගෙන ජීවත් වෙන්න හැකියාවක් උදා වෙලා තියෙනවා. නමුත් ඒ தത്വයට ඇවිදිලා යම් කිසි කෙනෙක් හිතනවා නම් අපගේ අම්මා, අපගේ තාත්තා මට කරපු දෙයක් නැහැ කියලා හිතනවා නම් ඒක වසල සිතුවිල්ලක් ලෙස පළමුව කල්පනා කරන්න ඕනේ. ඔබට කතා කරන්නත්, ඔබට කෙලින් හිටගෙන ওই ශරීරය පවත්වා ගන්නට උදව් උපකාර උනේ ඔබේ දෙමව්පියන්. එදා ඔබේ කුස තුල ඔබ සිටිද්දී ඉපදෙන වෙලාවේ හදා වඩා ගන්න නැතුව විසික් කරලා දැම්මනම් අද ඔබට ඔහොම හිතන්නවත් ඔබ නැහැ. ඒ වගේම ඔබගේ මව මාස 9ක් හෝ 10ක් කුස තුල ආරක්ෂා කරගෙන කුස දරාගෙන ඇය කැමති දේවල් ප්‍රතික්ෂේප කරමින් බොහොම ආයාසයෙන් ඔබ කුසේ තුල සිටිද්දී කරුණාවෙන් මෛත්‍රියෙන් කුස ආරක්ෂා කරගත්තා. තමන්ගේ පුතා කියන හැඟීමෙන් ඔබගේ පියා ඒ කාලය තුල ඔබගේ මවට උපකාර කරමින් ඔහු කුමන හෝ ආකාරයකින් තමන්ගේ දාඩිය මහන්සියෙන් යමක් හොයා සපයාගෙන ඇවිදිලා ඔබේ මව ආරක්ෂා කළා. මව ආරක්ෂා කරනවා කියලා කියන්නේ ඔබ ආරක්ෂා වෙනවා කියන එක. ඒ නිසා කුඩා කාලේ ඔබට හැකි විදිහට මහා ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා උගන්වන්න බැරි වෙන්න ඇති. නමුත් අතපය කඩන්න නැතුව වේලක් නොකා හරි ඔබට ආහාරයක් දීලා අද මේ தത്വයට ඔබට මේ தത്വයකට යම් தത്വයකට එන්න උපකාර කළේ ඔබේ මවයි පියයි කියන එක කිසිම දවසක මතක කරන්න එපා. ගොඩක් සමහර පිරිස් හිතනවා ඉංජිනේරුවෙක් වුණාම, වෛද්‍යවරයෙක් වුණාම, කුමන හෝ තත්ත්වෙක් වුණාම ඔබේ වයසට ගියපු මව දකින්න අකමැති වෙලා තියෙනවා. ඔබේ ඥාතිවරුන්ට පෙන්වන්න අකමැති. සමහර වෙලාවට ඔබේ යහළුවන්ට පෙන්වන්න අකමැති. සමහර ලාවට ඔබේ මව හංගලා තියෙනවා. ඔබේ මව මහලු නිවාස වලට දානවා. පියා මහලු නිවාස වලට දානවා. හැබැයි කුඩා කාලේ ඔබව ඒ විදිහට කළා නම් ඔබට ওই විදිහට ජීවත් වෙලා ඉන්නට හැකියාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා කුඩා කාලේ ඔබේ මව ගෙන් කී පාරක් ප්‍රශ්න අහන්න ඇද්ද? නමුත් ඇය හැම අවස්ථාවකම හැකි විදිහට උත්තර ලබා දුන්නා. නමුත් ඔබෙන් මේ වයසක මව ප්‍රශ්නයක් ඇසුවොත් රණ්ඩු කරලා කෑ ගහලා බයින තත්ත්වයටපත් වෙනවා. ඔබ කුඩා කාලේ කී පාරක් මවගේ ශරීරය තුල මල පහ කරන්නේ නැද්ද? ඒ වගේම මුත්‍රා කරන්නේ නැද්ද? ඒ හැම මොහොතකම ඇය බොහොම ගෞරවයෙන් ඒ දේ සිද්ධ කරන්නට යෙදුණා. නමුත් ඔබේ මව වයසට ගිය විට, පියා වයසට ගිය විට ගෙදර ජරා කරනවා කියලා ඔවුන්ව මහලු මඩමට පාරවල් වලට විසි කරලා දාන්න තරම්
අදම බවටපත් වෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් වුණත් ඔබ ඉහළ කුමන රැකියාවක සිටියත් මොන තත්වයක හිටියත් වසලෙක් හැටියට සලකන්නට පුළුවන්කමක් උදා වෙලා තියෙනවා. එවැනි පිරිසකට මෙලවත් දුක් විඳින්න වෙනවා, පරලොවත් දුක් විඳින්න වෙනවා. මේ තනතුරු තාන්න මාන්න කියලා කියන්නේ බොහෝම తాවකාලික දෙයක් පිටවත්නි. ඒ නිසා ඔබේ මවෙක් පියෙක් ඔබට ලැබෙන්නේ ඔබට පින් උපදවා ගන්නමයි. යහපත ගොඩනගා ගන්න. ඔවුන්ට සලකනවා නම් කවුරු හරි ඔවුන්ට මෙලවත් පරලවත් දිනු පුද්ගලයන් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. ඒකේ මවගේ ආශිර්වාදයේ පියාගේ ආශිර්වාදයේ කියන්නේ මහා බල සම්පන්න දෙයක්. ඒ නිසා පින්වත්නි ඔබ ඔබේ දෙමව්පියන්ට විශේෂයෙන් දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට ඔබ වැඩ කරන්න එක හොඳයි. ඒ වගේම දරුවන්ට මේ දෙමව්පියන්ගේ තියෙන වටිනාකම පෙන්වලා දෙන එක වඩා හොඳයි. ගුරුවරුන් මේ දේ පෙන්වලා දෙන එක වඩා හොඳයි. එහෙම නැත්නම් මේ විකෘති සමාජය තුළ දෙමව්පියන්ට නොසලකන්න කියන මේ පණිවිඩයත් ඇතැම් මාධ්‍යවල ඇතැම් පිරිස් ප්‍රකාශ කරගෙන යනවා. මෙය නොවිය යුත්තක්. මොකද මේ ආකාරයකට දෙමව්පිය ඒ වගේම දරු සම්බන්ධතාවය කියන එක ඉතාමත් උසස් තත්ත්වයක්. ඒ ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන්ට උපකාරශීලී වෙන්න ඕනේ. කෘතගුණ සැලකන පුද්ගලයන් සමාජයක් බිහි වෙන්නට උවමනයි. ඔබ සෑම සුල්දනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.